කොල්ලන්ට කෙල්ලන්ට මෙන්න තවත් රෝඩ් ට්‍රිප් එකක්. කොහෙන් ආවත් කලවාන හෝ රක්වාන නගර හරහා ඇවිත් තමයි මේ ගමන යන්න තියෙන්නේ. ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොවක් දිනූ අභිමානය අභියසටයි අද සංචාරය. 1980ට යුනෙස්කෝ ලෝක උරුමයක් වූ සිංහරාජ වනාන්තර මායිම දිගේ කෙටි දුරක් අද මම ඔයාව අරන් යන්නම්. කලවාන නගරයෙන් රක්වාන පාර දිගේ ගමන ආරම්භ කළ මම කිලෝමීටර් 10ක් ගෙවාගෙන වැද්දාගල හන්දියට පැමිණ දකුණු පසට දිවෙන සිංහරාජ මාර්ගයට පිවිසී හමාරයි. ඉවරයක් නැති වැඩකන්දෙන් මදකට රිලැක්ස් වෙන්න, හිතේ තද කරන් ඉන්න ස්ට්‍රෙස් එක රිලීස් කරන්න මේකනම් සුදුසුම ගමනාන්තයක් වෙනවා නිසකයි. සිංහරාජ රක්ෂිතයේ කුඩා දිය පාරවල් වලින් ආරම්භ වී ගලා එන කොස්කුලන ගඟ කුඩව පාලම යටින් ගලා යන්නේ කුකුල ගඟ සමග එකතු වී කළු ගඟෙන් මුහුදු බලා යාමටයි. කුඩවහන්දියේ සිට මීටර 800ක් පමණ ඉදිරියට යන ඔයාට කලවාන කුඩව සිංහරාජ පිවිසුම හමු වෙනවා. මෙතනින් ප්‍රවේශපත්‍ර මිලදීගෙන මාර්ගෝපදේශකයෙක් සමග සිංහරාජය නැරඹීමට යෑමට ඔබට අවස්ථාව තියෙනවා. මාගේ එක්දින චාරිකාව දින කිහිපයක් වීමට ඉඩ ඇති නිසා සිංහරාජයට නොයා ආපසු හැරී කුඩවහන්දියෙන් පෙතීකන්ද මාර්ගයේ කිලෝමීටරයක් ගිය විට සිංහරාජ රක්ෂිතයෙන් ආරම්භ වී කොස්ගුලන ගඟ හා එක්වීමට නියමිත නොයිඳුල් පිටකලේ ගඟ පෙතීකන්ද පාලම ළඟදී ඔබට දැකගත හැකිය. දියනෑමටත් විවේක ගැනීමටත් මෙම ස්ථානය යෝග්‍ය වේ. හැබැයි ඉතින් පරිස්සමින්. ඉතින් මදක් මෙතන ගිමන් හරන මම දැන් මේ නැවතත් කුඩවහන්දියට ඇවිත් කුඩවහන්දියේ සිට පිටකලේ මාර්ගය දිගේ යන්නේ සිංහරාජයේ තවත් හැඩකාරයෙක් සියසින් දකින්නයි. කුඩවහන්දියේ සිට කිලෝමීටර් 2කමාරක් ගිය විට ඔබට සිංහරාජයේ දූවිලි ඇල්ල හමු වෙනවා. උස මීටර 10ක් පමණ වන පිටකලේ ගඟේ පහළ කොටසට වෙන්න මේ සිංහරාජයේ දූවිලි ඇල්ල පිහිටලා තියෙනවා. ඔයාට දියනෑමටත් විවේක ගැනීමටත් හැකිය. දියඇලි කෙතරම් ලස්සන වුවත් රකුසු වීමට යන්නේ නිමේෂයකි. ඒ නිසා පරිස්සමෙන් විනෝද වෙලා යන එක තමයි හොඳ. සිංහරාජ දූවිලි ඇල්ලේ මදක් නතර වී විවේකගත් මම ගියමගේම ආපසු වැද්දාගල හන්දියට පැමිණ රක්වාන මාර්ගයේ ඔස්සේ ඉදිරියට ගිය විට මේ හමුවන්නේ පොතුපිටිය හන්දියයි. පොතුපිටිය හන්දියෙන් දකුණට ගොස් දෙනවක්කන්ද මාර්ගයට මම දැන් අවතීර්ණ වී ඇත. මාර්ගයේ ඉතා කටුකෝණ අතර විනෝදජනකය. මහන්සියක් නොදැනේ. මන්දයත් මේ සොඳුරු වටපිටාවේ ඇති මියුරු බව නිසාය. කෙමෙන් කෙමෙන් මන් දැන් දෙනවක්කන්ද ග්‍රාමයට පිවිසී ඇත. සිංහරාජ රක්ෂිතයේ තවත් මායිමකින් නොකැලැල්ව ගලා හැලෙන මේ දිය ඇල්ල රන් ඇල්ල ලෙස හඳුන්වයි. තට්ටු කීපයකට ඇද හැලෙන මේ ඇල්ල සොබාදහම දායාද කළ තවත් අපූර්වතම නිර්මාණයකි. සිංහරාජයට පැමිණෙන බොහෝ සංචාරකයන්ට මෙය අප්‍රසිද්ධ ඇල්ලක් නිසාත් පරිසර හානි නම් ඇත්තේම නැති තරම්. ඉතින් මේ රන් ඇල්ල දියනෑමටත් සුදුසු වන අතර ඔයාලත් ඇවිත් විඳින්න විනෝද වෙන්න. නමුත් අබමල් රේණුවක තරම් හෝ පරිසර හානියක් නම් නොකිරීමට වග බලා ගත යුතුමය. එහෙනම් රන් සදාකල් නිකැලැල්ව වැජබේවායයි ප්‍රාර්ථනා කරමින් ගියමගේම පොතුපිටිය හන්දියට පැමිණ නැවතත් රක්වාන දෙසට වංගු ගැසුණු මාර්ගයේ ගමන් කරන්නේ තවත් සොඳුරු ඉසව්වක පහස විඳින්නයි. ඉදිරියට යන්න යන්න කඳු සහිත බවත් සීතලත් මා වෙලා ගන්නා අතර මා දැන් සිටින්නේ සිංහරාජ රක්ෂිතයේ අධිසංවේදී කලාපයක් වන හඳපාන් නැල්ල පෙනෙන මානේ සුන්දර බෝටියා තැන්නේ. මේ ස්ථානය ගත් විට මුහුදු මට්ටමේ සිට උස මීටර 15ක් වේ. උදේ කාලයේ හා හවස් කාලයේ දැඩි මීදුමක් පවතින අතර මේ දිනවලදී හඳපාන් නැල්ල මනරම්ව දිස්වේ. විශේෂයෙන්ම කිය යුතු දෙයක් වන්නේ ලස්සනට පෙනෙන හඳපාන් නැල්ල අභියසට ඔබට යාමට නම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අවසරයක් අවශ්‍ය බවයි. අද සංචාරයේ කාලය ගෙවී යන බව නොදැනෙන තරමට පරිසරයට මා ලන් වී ඇත. දැන් වෙලාව හවස 5:30යි. කලවානේ සිට රක්වාන බලා යන අන්තිම බසයත් මා පසු කරමින් හැල්මේ යයි. සිංහරාජයේ සැබෑ හිමිකරුවන් බඳු සිංහරාජයේ අවසන් නළි දෙදෙනාගේ රජදහන වන්නේද මේ හඳපාන් නැල්ල ආශ්‍රිත බෝටියා තැන්න ප්‍රදේශයයි. ඉතින් තවත් මෙහි රැඳී සිටීම නුවණට හුරු නැත. මාද දැන් මේ සොඳුරු බිමෙන් නික්ම යාමට සූදානම් වන්නේ නැවතත් නැවුම් දිනකදී තවත් මෙවැනි ස්ථානයකට යාමේ අරමුණක් ඇතිවයි. එහෙනම් ඉතින් රක්වානට ගිහින් දෙනියාය දෙසට රක්වානෙන් ගොඩක වෙලා හරහා උඩවල දෙසට ඔබට දැන් යා හැකිය. සංචාරය නිමා කිරීමට මත්තෙන් මං ඔයාට ආයෙත් මතක් කරන්නේ ඔයත් එන්න මේ පරිසර පද්ධති විඳින්න විනෝද වෙන්න. හැබැයි පිය සටහන් පමණක් ඉතිරි කරලා යන්න වග බලා ගන්න. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්නම්.